රස YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි කැවුම් වර්ගයක් වන බකිනි කැවුම් හදාගන්න විදිහ ගැන. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මේ ලස්සන රසවත් කැවුම් වර්ගය කොහොමද හදාගන්නේ මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපට කැවුම් මිශ්‍රණය හදාගන්න තෙත හාල් පිටි කෝප දෙකක් අවශ්‍යයි. මම මේ තෙත හාල් පිටි කැකුළු හාල් පැය 6ක් විතර පෙඟෙන්න තියලා කොටලා අරගත්ත ඒවා. අපිට මේකට කඩේ තියෙන තෙත හාල් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණු තේ හැඳි කාලක් ඒ වගේම සූදුරු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ දේවල් ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. සූදුරු සහ ලුණු හාල් පිටිත් සමග. ඊට පස්සේ අපි හදාගත්ත සීනි සිරප් එකකින් ටික ටික එකතු කරලා පිටි ටික අනා ගන්නවා. මම අද අරන් තියෙන්නේ සීනි කැරමල් කරලා සිරප් එක හදාගෙන. ඔයාලට පුළුවන් කිතුල් පැණි පොල් පැණි උනත් මේකට පාවිච්චි කරන්න. අපි පැණි ටික ටික එකතු කරගෙන හොඳට පිටි මිශ්‍රණය හොඳින් අතින් අනා ගන්න ඕනේ. මේක අපි හදාගන්නේ අතිරස කැවුම් මිශ්‍රණයේ විදිහටම තමයි අපි මේ කැවුම් මිශ්‍රණයත් හදාගන්නේ. ඒ නිසා අපි පැණි ටික ටික එකතු කරගනිමින් හොඳින් අනා ගන්න ඕනේ. හොඳට හාල් පිටි වලට පැණි උරා ගන්නකම්. පැණි ටික ටික දාලා අතේ නොවැළෙන පදමට කැවුම් මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කැවුම් මිශ්‍රණය පැයක් විතර පැත්තකින් වහලා අරන් තියා ගන්නවා ටිකක් පිපෙනතුරු. ඊට පස්සේ නැවතත් කැවුම් මිශ්‍රණය ටිකක් හදයි නම් අපි තවත් පැණි චුට්ටක් එකතු කරලා නැවත අනා ගන්නවා. මේ තියෙන්නේ මම එහෙම පැයකට විතර පස්සේ තියලා අරගත්ත කැවුම් මිශ්‍රණය. දැන් අපි බකිනි කැවුම් එක හදන්න තමයි යන්නේ. මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයේ කුඩා බෝලවලට කැවුම් මිශ්‍රණය කඩලා අරගෙන හොඳට තද කරලා බෝලයක් වගේ අපි හදා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත කැවුම් එක වටේ මේ විදිහට අත තද කරමින් හොඳින් සව් තවර ගන්න ඕනේ. සව්වට හොඳට කැවුමට තද වෙන විදිහට අපි හොඳින් තද කර ගන්න ඕනේ. මොකද නැත්තම් අපි බෙද ගන්නකොට මේ සව්වට ගැලවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට අතින් තද කරලා අපි සව්වට හොඳට ඇලවෙන තුරු කැවුම් එක හදා ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කැවුම් එක තුනී කරගෙන තෙල් එකට දාලා බෙද ගන්න ඕනේ. අපි බකිනි කැවුම් බද ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තියාගන්න. ගින්දර වැඩි කරගන්න එපා. එතකොට කැවුම ඉක්මනින් කර වෙලා මැද බෙදෙන්නේ නැතුව යයි. ඒ වගේම කැවුම පුපුරන්න බලනවා ගින්දර සැර වැඩි වුණාම. ඒ නිසා ඉතාමත් අඩුවෙන් ගින්දර තියාගෙන අපි
හිමීට දෙපැත්ත පෙරලමින් කැවුම් ටික බෙද ගන්න ඕනේ. හරිම පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් කැවුම් වර්ගයක් තමයි බකිනි කැවුම් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙදා පාර අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය හැඩ කරගන්න මේ ලස්සන බකිනි කැවුම් එක හදලා බලන්න. කැවුම් ටික රන්වන් පාටට බැදීගෙන එනකොට අපි ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. ගොඩක් වෙලා තියාගන්න නැතුව. මොකද කැවුම් ටික කර වෙන්න පුළුවන් ඉක්මනින්ම. මේ ප්‍රමාණයට එනකොට අපි කැවුම් ලිපෙන් ඉවත් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත බකිනි කැවුම් ටික හරිම ලස්සනයි. ඒ වගේම බකිනි කැවුම් ගොඩක් රසවත්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙදා පාර අවුරුදු මේසයට මේ වගේ රසවත් කැවුම් එකක් හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහස මට කමෙන්ට් එකකින් කියන්න. මගේ වීඩියෝවත් සමග මෙතෙක් වෙලා රැඳී සිටියාට ඔයාලට බෙහෙවින්ම ස්තුතියි. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් නිතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.